Christmas. It's the best time of the year. I don't know if there'll be snow, but have a cup of cheer. Have a holly jolly Christmas. And when you walk down the street, say hello. Hi guys, welcome back to my YouTube channel. මං හිතන්නේ මම මාස 3ක් විතර බ්‍රේක් එකකින් පස්සේ තමයි මේ ආපහු වීඩියෝ එකක් ගේන්නේ. මම අද හස්බන්ඩ් එක චුටි ඩේට් එකක් ආවා. අපි මුලින්ම ස්ටාර්ට් කරන්නේ මූවි එකක් බලලා. ෂෝ ටයිම් එක නම් 10ට. හැබැයි අපි ටිකක් කලින් ආපු නිසා අපිට පොඩ්ඩක් එළියේ ඉන්න වුණා. අපි පැය භාගයක් විතර ඉඳලා 9:30 ඒගොල්ලෝ අපිට ඇතුළට යන්න දුන්නා. මම කලින් ඔන්ලයින් ටිකට්ස් බුක් කරලා තිබ්බේ. දැන් ටිකට්ස් අපි අරගෙන ස්නැක් එකක් මම ඕඩර් කරලා තිබ්බේ. ඒකත් අපි මේගොල්ලන්ට කියලා දැන් අපි ඇතුළට යනවා. අපි ඉතින් අපේ ටිකට්ස් උත් පෙන්නලා ඊට පස්සේ අපි සීට්ස් වලට ගියා. මේ ඉන්නේ අපි දෙන්න. So අපි ඕඩර් කරපු ස්නැක් එකක් ආවා. fish and chips ඕඩර් කරේ. It was really good. ඔන්න ඉතින් අපේ මූවි එකත් ස්ටාර්ට් කළා. I was so excited for this. මම සෑහෙන දවස් ඉඳන් කීකී හිටියේ යමු බලන්න කියලා because මම ඒකේ first part එකත් බැලුවේ හස්බන්ඩ් නිසා. එයා තමයි මට කිව්වේ මේ ෆිල්ම් එක බලන්න මේක මාර ලස්සනයි කියලා. බැලුවම තමයි ඉතින්. මම දැන් කදේක obsessed. මම මේකේ සින්දු හැම වෙලේම කියනවා. I don't know. මම මාර මාසයි ඒක නිසා තමයි මම දැන් second part එකත් කොහොම හරි බලන්න හස්බන්ඩ්ත් කැමතියි. ඉතින් අපි දෙන කොහොම හරි එකට ආවේ එකයි. So after the movie අපි හිතුවා චුට්ටක් හැව්ලොක් මාල් එකේ ඇවිදින්න. ඇවිදලා shopping කරන්නත් හිතුවා. but අපි බලපුවා එකක්වත් අපි දෙන්නටම set වුණේ නැහැ. ඒක නිසා ඉතින් අපි දෙන්න හිතුවා චුට්ටක් ඇවිදලා ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් එහෙම පොඩ්ඩක් බලලා පොඩ්ඩක් ටයිම් ස්පෙන්ඩ් කරන්න කියලා ලන්ච් වලට කලින්. අපිට මූවි එක ඉවර වෙලා ලන්ච් ගන්න තරම් ලොකු බඩගින්නක් තිබ්බ නැති නිසා අපි දැන් හිතුවා මන් ගෝල්ෆ් ෆේස් එක පැත්තට චුට්ටක් යන්න. අපි බය වෙලා හිටියේ ගොඩක් ලොකු ක්‍රවුඩ් එකක් ඉඳී කියලා. මොකද ගිය දවස් ටිකේ සෝෂල් මීඩියා වල එහෙම දාලා තිබ්බ දේවලුත් එක්ක. But it was okay. The queue was not that long. So we managed to get in like without spending much time outside. Wondering where එලාවත් තිබ්බා. ඒ වගේම අපිට එච්චර බඩගින්නක් දැනුනෙත් නැහැ. ඒ නිසා අපි මුලින්ම හිතුවා මේ මොන හරි ගන්න යමු කියලා. The tree stands tall with memories. So my husband wanted to buy a shirt and a t-shirt. So this is our first stop. Dillian Color K. එතනදී එයා shirts බැලුවා and the quality of these shirts and t-shirts were really good. I wish you'd come back home. අන්තිමට ඔන්න ඉතින් මෙන්න මේක සිලෙක්ට් කරගත්තා. I'll make my Christmas list. Wishing good secured. Now let's go to our next stop. ඔන්න ඉතින් චුට්ටක් ඇවිද්දට පස්සේ අපිට බඩගින්න ආවා. අපි ටාකෝ බෙල් එකට ගිහිල්ලා ඕඩර් කරපුවා තමයි මේ තියෙන්නේ. Christmas bell box එක. ඊට පස්සේ Sri Lankan chicken rice bowl එක. And of course, 2 Cokes. Bring me back the scent of pine and spice. I wrap my feelings tight, hoping for one. කන ගමන් ඉතින් චූටි ෂට් එකක් ඕනෙමනේ නේද? Speaking about the food that we got from Taco Bell, අපි first try කරේ මේ තියෙන chicken chips. ඒකට නම් මට දෙන්න පුළුවන් 9/10. It was good. ඊට පස්සේ ඒකේ තිබ්බ තව 2 loaded grillers and 2 soft tacos. Griller එක නම් okay, but I was not a fan of the tacos. මට එච්චරම හරි ගියේ නැහැ ඒක. And the rice bowl was okay.
ඒක හොඳයි. අනිත් ඒවත් එක කම්පෙයාර් කරද්දී ඒක තමයි හොඳම. අපිට ඇත්තටම මේ ගත්ත කැම ටික ඉවර කරගන්න බැරි වුණා. ඒ නිසා ඉතින් බෙල් බොක්ස් එකේ අපි ටිකක් ඉතුරු වුණා. අපි ඒ ටික ටේක් අවේ ගත්තා. So after that we thought of roaming around again for a little bit. ඊට පස්සේ අපි හිතුවා අපව කානේජ් එක පැත්තට පොඩ්ඩක් යන්න කියලා. This is the first time that we are going there. They have a good collection of clothes. අපි චුට්ටක් ඇවිදලා බලලා ඇඳුමක් ගත්තා ඉතින්. ඒකත් අරගෙන අපි ඊට පස්සේ හිතුවා ගෙදර එන්න පිටත් වෙනවා කියලා. අපි ඩිනර් වලට KFC අරගෙන යන්න කියලා හිතුවා. We got one of their Christmas combos. එකෙන් ඔන්න gift එකකුත් හම්බුණා. අපිට හම්බුනේ lunch bag එකක්. අද වීඩියෝ එකෙන් ඔය ටික තමයි ඉතින් පෙන්වන්න තියෙන්නේ. Thank you so much for watching guys, and I will see you on my next one. Bye bye.